හලෝ හැමෝටම ඉතින් කොහොමද? අදත් වීඩියෝ එකක් කරන්න හිතුණා. කලින් වීඩියෝ එකටත් ප්‍රතිචාර ගොඩක් තිබුණ නිසා. අද අපි ටිකක් එළියට යන්න හදන. අද නයිට් එක තමයි අපිට තියෙන්නේ. මේ ඩේ එකේ නිවාඩුයි. ඒ නිසා එළියට යන්න ඉන්නේ කෑම ටිකක් කාලෙන්න. යාළුවොත් එක තමයි යන්නේ. අද නම් තනියම නෙවෙයි යන්නේ. අපි 4 දෙනෙක් ගියා. මේ දවස්වල කොරියාවේ රස්නේ කාලේ පටන් අරන් තියෙන්නේ. එළිය ඉන්න අමාරු ගානට ටික රස්නේ. මේ ඇස් දන්නල්ලන එළියෙද්දි මේ රස්නේ අපිට හරි අමාරුයි දරා ගන්න. ඒක අමුතු රස්නයක්. ලංකාවේ වගේ නෙමෙයි නේ ටිකක් අමුතුයි රස්නේ. ඇඟ එහෙම වේලන වැඩි සෑහෙන. හරියට පේනවද අර පැත්තෙන් පේනවා මේ පරණ මාලිගාවක් තියෙන එතන මේ. ඒකත් බලන්න යන්න පුළුවන්. එතරම් මානව ලස්සනයි. අපි ඊළඟ වීඩියෝ එක එතනදි කරමු. මං හිතාගෙන ඉන්නෙත් ඒ පැත්තේ යන්න තමයි මේ ටයිම් එකක් සෙට් වුණ නැහැ තාම යන්න මේ වැඩත් එක්ක. අපි ඊළඟ වීඩියෝ එක එතනින් අරන් එමු. එතන මානව ලස්සනයි. ඉතින් අපි ඉන්නේ ගමක් ඇතුළට වගේ වෙන්න ටිකක්. ඒක නිසා මේ කෑම කන්න කඩේට යන හැම දෙයකටම අපි ටවුන් එකටම යන්න ඕනේ. මේ කොචන් ටවුන් එක තමයි මේ ටවුන් එකේ නම. හරි ඉතින් අපි කඩේ ගාවට නම් ඇවිල්ලා ඉන්නේ මේ හෙජංගුක් කියන්නේ මේ කොරියාවේ තියෙන ජනප්‍රිය කෑමක්. ලංකාවේ ගොඩක්ම කනවා ඒක. මේක තමයි ටිකක් සෙට් වෙන කෑමකට තියෙන කන්න පුළුවන් මේ බඩ පිරෙන කන්න පුළුවන් රස කෑමකට තියෙන මේක තමයි ඉතින්. උණු උණුවෙන් කන්නත් පුළුවන්. තව තියෙනවා කොකුම්පප් කියලා එකත් කන වීඩියෝ එකක් අපි ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්කෝ. මේ වීඩියෝ එකෙන් බලමු හෙජංගුක් එකක් මොන වගේද කොහොමද කන්න තියෙන්නේ කියලා. අපි ගිහිල්ලා ඕඩර් කරා මේ අද ඕඩර් කරේ තනි තනි එකක් නෙමෙයි මේ 4 දිනාටම එකට ගේන ලොකු සවානක වගේ එක දාලා දෙන්නේ. ඒක තමයි අපි ඕඩර් කරේ මේ මෙනු එක ගෙනත් දෙන එක තමයි තියෙන්නේ. මේ සමහර කඩවල වල නම් මුකුත් ගෙනත් දෙන්නේ අපි ගිහිල්ලා අරගෙන එන්න ඕනේ. මේ එජංගුක් කඩවල නම් ගොඩක් දුරටම මේ වේට කෙනෙක් ඉන්නවා එයා ගෙනලා සර්ව් කරනවා. මේ මේසෙ මැද්දෙම තියෙනවා ලිපක් ඒක උඩ තමයි ගෙනල්ලා තියන්නේ. මේ වාජනේ රත් වෙනවා ඒකෙන් ගෑස් එක තියෙනවා. අපිත් මෙච්චර දවසක් නම් මෙහෙම මේ ඔක්කොම කෑම ටික එකට දාලා කට්ටියම එකතු වෙලා කන විදිහට කාලා නැහැ. තනි තනි කෑම එක තමයි අරන් කාලා තියෙන්නේ. අපිට මේක සෑහෙන වෙනසක් දෙකීමක් ඉතින් මේ යාළුවෝ තමයි කිව්වේ මෙහෙම කරමු කියලා. එයා කලින් කාලා තියෙනවා එහෙම රසයි කියලා. ඌරු මස් වල තියෙන මේ ඌරගේ ඉලෑට වලින් තමයි මේක හදන්නේ. සුප් එකක් වගේ එකක් තමයි මේක කෑමක් කිව්වට. මේ මසුට් එකක් තියෙනවා. ඉලෑට තමයි කපලා තම්බලා මේ කොළ ජාතියම දාලා මේ සුප් එකක් වගේ තමයි හදන්නේ. ඒක ටිකක් සැරයි. සැර වැඩි කරලා ඉල්ලුවාම සැර වැඩියෙන් හදලා දෙනවා. මේ ඒත් මදි නම් මිරිස් කරලා එහෙම ගෙනල්ලා දෙනවා. මේ සෝස් එකකුත් එක ගන්න මම ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට ඒ ටික. ඒකටම ඉතින් මේකේ තියෙන මේ කටු ටිකෙන් මස් ටික ගලව ගන්න ඕනේ. නැත්තම් මේක මේ රාමයන් එක දාලා හදා ගන්න බැරි වෙනවා. මේකට රාමයන්ුත් හම්බ වෙනවා. අපි බලමු මේ හම්බ වෙන ටික මම ඉස්සරහට වෙනම පෙන්නන්නම් ඔයාලට. මේ කරන්නේ මේ මස් වල තියෙන කටු ටික අයින් කරගෙන මස් ටික ගලවලා මේ සුප් එකට වගේ දාගන්න හදන්නේ. ඒක තමයි මේ යාළුවෝ කරන ගමන් ඉන්නේ. මේ වැඩ ටික යන අතරේ අපි ලිප හිමීට ඔන් කරනවා. මොකද එතකොට ගානට රත් වෙලා යනවා. මේ රාමෙන් එක දාලා ඒකත් තැම්බෙන්න තියලා හදා ගන්න ඕනේ. මේක ටිකක් වෙලා යනවා. ඉක්මනට කන්න පුළුවන් කෑමක් නෙමෙයි සාමාන්‍යයෙන් පැයක් අමාරක් විතර ඉතින් යනවා මේ ටික හදාගෙන කන්නත් වෙලා යනවානේ. අපි බලමු ඊළඟට කෑමට මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මිරිස් එකක්. මිරිස් එකත් එක්ක මේ සුදු ලුණු මිරිස් දාලා හදපු පේස්ට් එකක් තියෙනවා. ඒ දෙක තරව ගත්තාම කන්න පුළුවන්. මේ මිරිස් සැර නැහැ. මේ ලංකාවේ මිරිස් වගේ සැර නැහැ. සැර එකකුත් තියෙනවා. මේ තියෙන්නේ රාබු එකක්. රාබු එකට මිරිස් වගේ මේ සෝස් එකක් දාලා තමයි තියෙන්නේ. මේ ඒකත් සමහරු නම් කරනවා මට නම් ඒක සෙට් වෙන්නේ නැහැ. මේ තියෙන ඉතින් කොරියාවේ පරිප්පු වගේ කෑමක් තමයි මේ කිම්චි. මුල් කාලේ නම් මේක පේන්න බෑ. දැන් නම් ඉතින් කනවා මේ මෙහි පරිප්පු වගේ තමයි. මෙහි නැති තැනක් නැහැ. කිම්චි මොන කෑමක ගත්තත් කිම්චි හැම තැනම තියෙනවා ඉතින්. කිම්චි නැත්තම් කෑමක් නැහැ වගේ. මේ තියෙන්නේ රාමෙන් එකක්. රාමෙන් කියන්නේ නූඩ්ලස් එකක්. මේ අපි මේකත් අරගෙනම දාලා තම්බන්න තමයි හදන්නේ. මේකත් හම්බෙන අපිට ඒ ගානක කෑමකටම තනි තනියෙන් ගත්තොත් ඉතින් හම්බෙන්නේ බත් කප්. මේ තියෙන්නේ බත් එකක්. මේ කෑමක එනකන් කන්න තමයි මේක දෙන්නේ නම් කලින්. මේ හදන ඔක්කොම එකට ගෙනල්ලා දුන්නේ. ඔයාලට පේනවද මෙහි බත් නිකන් මේ කූරෙන් කන්න පුළුවන් ගානට තැම්බිලා තියෙන්නේ. අර එහා පැත්තේ තියෙන කොළ జాතියට කියන්නේ කිම් කොළ කියලා. ඒකේ ලුණු රසක් වගේ තමයි තියෙන්නේ. මේ මෙතන ඇරලා පෙන්නන්නේ මේ බත් කප් එකක්. මේ සුදු පාට බත් තමයි මෙහි තියෙන්නේ. කෙකුළු බත් නැහැ ඉතින්. මේ වගේ කප් එකක තමයි බත් එක හම්බෙන්නේ. මේ එක්කෙනෙකුට එක කප් එක වෙන්න හම්බෙනවා අර කෑමකට අමතරව. ඉතින් බත් කන්න නම් බෑ. ඉතින් අරක කෑවට පස්සේ බඩ පිරෙනවා හොඳටම. මේ තියෙන අපි රාමෙන් එක උඩට කඩලා දාගත්ත දැන් තැම්බෙන්න තියන්න තමයි තියෙන්නේ. මේ කවලම් කරගෙනම තියන්න තියෙන්නේ තැම්බෙන්න මේ ටික. තැම්බුණාට පස්සේ බලමු අපි මොන වගේ පෙනුමක් දෙන්නේ කියලා. ඉතින් විනාඩි 5ක් විතර තැම්බෙන්න තියන්න ඕනේ. හොඳට ගින්දර වැඩි කරලා. ගින්දර හොඳට වැඩි කරපු නිසා ඉක්මනටම තැම්බුණා. රාමෙන් ටික තව ටිකක් තියෙනවා තැම්බෙන්න. මේ කෑම එකත් එක්ක ඉතින් මොන හරි මේ චුට්ටක් බොන්න දෙයක් මොන හරි තියෙන්න ඕනේ. මේ නැත්තම් පොඩි ගතියක් නැති වෙනවා. ඉතින් මම නම් බොන්නේ නෑනේ. මං නම් හරිම අහිංසකයි. මේ යාළුවෝ ටික අහිංසක නෑනේ. ඒ නිසා ඒගොල්ලෝ මේ වැඩේ පටන් අරගෙන හිමීට ඒ පැත්තෙන් යනවා. හරි ඉතින් දැන් ඔයන වැඩේ නම් ඉවරයි. දැන් අපිට කන්න පටන් ගන්න තමයි තියෙන්නේ.
කන්න පටන් ගන්න කියන්නේ මේක මේ කොළ ජාති ටිකක් දිගට තියෙන නිසා මේ බෙදා ගන්න එහෙම පොඩ්ඩක් අමාරුයි. ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ මේ මම නම් මෙහෙම කාලම නැහැ බලමු කාලා රස කොහොමද කියලා. මට පේන විදිහට නම් කන්න අමාරු වෙයි අතර දෙනාට මේක ඉවර කරගන්න. අපි උඩරෙම try එකක් දෙමු ගන්න සාධාරණයක් ඉෂ්ට කරන්නේ. මම හිතනවා අපේ යාළුවෝ ටිකත් අපිට සහයෝගය දෙයි කියලා වැඩේ කරන් යන්න. අපි කෑම එක බෙදාගෙන බලමු මොන වගේද කියලා රස මොන වගේද කියලා. මං හිතන්නේ නම් රස ඇති පේන විදිහට පෙන්ම ඇටියට රසයි. මම දැන් ඊළඟට බෙදාගත්තා. මේ බෙදාගත්තට පස්සේ මේ වගේ තමයි මේකේ රස ගැන කියනවා නම් මම කියන ලංකාවේ කෑමක් ගැන කියන්න බෑ. මේක ටිකක් සැරයි. සැර නූඩ්ලස් එකකට මස් දාලා තියෙන වගේ ටිකක් අමුතුම ටේස්ට් එකක් තියෙන්නේ මේ මෙහි කන්න පුළුවන් හොඳ කෑමකට තියෙන ඉතින් මේක තමයි. ඉතින් අපි කෑමට උපරිම සම්ධාරණයක් කරා කට්ටියත් එක්ක කෑම එක කොහොම හරි ඉවර වෙනකම් කෑවා. හරි ඉතින් කෑම කාලේ ඉවරලා අපි එළියට ආවා. එළියට ඇවිල්ලා පොඩ්ඩක් මෙතන බංකුවක් තියෙනවා. එකකින් වාඩි වෙලා පොඩ්ඩක් වටපිට බල බල ඉඳියා මේ කාල වැඩි නිසා පොඩ්ඩක් එකපාරම වාහනේ වාඩි වෙන්න අමාරුයි. මේ බඩ තද වෙලා වගේ තියෙන නිසා මේ කෑම එක ඉවර කරන්න ඕන නිසා අපි සෑහෙන්න කෑවා ඉතින්. කාර කොහොම හරි ඉවර කරා වැඩි. මේ ඔයාලට අර පැත්තේ පේනවද බයිසිකල් ටිකක් මේ charge කරන බයිසිකල් තියෙන්නේ මේ මෙහි මේකේ කාඩ් එකක් ගහලා මේ ඕන කෙනෙකුට ඔක පාවිච්චි කරන්න පුළුවන් පබ්ලික් එකක් තියෙන්නේ මේ ඕන කෙනෙකුට යන්න එන්න පුළුවන්. ඕකේ ලයිසන් තියෙන ඕන මොකක් හරි එකක් තියෙනවා මේ මම විස්තරයක් නම් හරියට දන්නේ නැහැ. බලමු අපි මේක විස්තරයක් වාගෙන අගේ ට්‍රවුමක් ගැන වීඩියෝ එකක් කරමුකෝ ඉස්සරහට. හරි ඉතින් අපි දැන් වැඩ ටික ඉවර කරගෙන යන්න තමයි හදන්නේ. මෙතන මේ වටරවුමින් හරවලා තමයි අපි කම්පැනි එකට යන්න තියෙන්නේ. ඉතින් ඊළඟට තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් හැමෝටම සතුටින් පරිස්සමෙන් ඉන්නලා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like එකක් එහෙම දාලා පොඩි support එකක් දෙන්න. එතකොට පොඩි ගැම්මක් වෙනවා තව වීඩියෝ කරන්න.